ත්‍රිකෝණමිතියේ කෙටි ප්‍රශ්න. මොකක්ද කියලා තියෙන්නේ? x සඳහා විසඳන්න කියලා කියලා තියෙනවා. දැන් මේක බලන්න. මේක sin පද දෙකක එකතුවක් සමානයි cos 5 විදියෙන් 24යි කියලා දීලා තියෙනවා. දැන් මේක කොහොමද විසඳන්නේ? දැන් මේක දැක්ක ගමන් මතක් වෙන්න ඕන sin පද දෙකක එකතුවක් තියෙනවා නම් එහෙනම් CD සූත්‍ර මතක් වෙනවා. දැන් CD සූත්‍ර වලින් කොහොමද ලියන්නේ? sin C දන sin D කියන එක අපිට ලියන්න පුළුවන්. දෙකක් sin C දන D බෙදීම 2යි cos C ඍණ D බෙදීම 2යි කියන. දැන් අපි මේ ගාන බලමු මෙතන. මේ පදේ අපි C කියලා ගමු. මේ පදේ අපි D කියලා ගමු. දැන් sin C දන D බෙදීම 2. එතකොට දෙකක් sin C දන D කියද්දී මේ පදයයි මේ පදයයි එකතු වෙනවා. එහෙනම් x දන 5 බෙදීම 3 කියන පදයට එකතු වෙන්න ඕන x දන 5 බෙදීම 4 කියන පදේ. C දන D බෙදීම 2. එහෙනම් මේ සම්පූර්ණ පදේ කීයෙන් බෙදෙන්න ඕනද? එහෙනම් මේ සම්පූර්ණ පදය දෙකෙන් බෙදෙන්න ඕන. ඊට පස්සේ cos C ඍණ D බෙදීම 2. දැන් C කියන්නේ මේ පදේනේ. C කියන්නේ x දන 5 බෙදීම 3. දැන් මේ පදේ ලියමු. x දන 5 බෙදීම 3 කියන පදේ ලියමු. ඒකෙන් අඩු කරන්න ඕන D කියන පදේ. එහෙනම් අඩු කිරීම කරද්දී මේක x ඍණ වෙනවා. 5 බෙදීම 4ක් ඍණ වෙනවා. බෙදීම 2යි. සමානයි cos 5 බෙදීම 24. දැන් අපිට මේක ලියන්න පුළුවන්. මේක මුලින් සුළු කරගෙන ඉමු. දැන් කොහොමද සුළු කරන්නේ? x දන x ලියන්න පුළුවන් අපිට 2x කියලා. 5 බෙදීම 3යි 5 බෙදීම 4යි අපිට ලියන්න පුළුවන්. 7ක් 5 බෙදීම 12ක් කියලා ලියන්න පුළුවන්. බෙදීම සම්පූර්ණ පදයේ දෙකෙන් බෙදෙනවා. ඊට මේ පදේ ලියන්න පුළුවන් අපිට cos ඍණ x ට ධන x කැපෙනවා. බෙදීම 12ක් කියලා ලියන්න පුළුවන් අපිට. සම්පූර්ණ පදේම දෙකෙන් බෙදෙනවා. ඊට සමානයි cos 5 බෙදීම 24. මෙතනින් පස්සේ අපි දැන් කොහොමද මේක තව අපිට සුළු කරන්න පුළුවන්. පුළුවන් උපරිමයට සුළු කරගෙන යමු. පුළුවන් උපරිමයට සුළු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ගන්න හදන්න. එතනින් එහාට මොකද්ද කරන්න තියෙන්නේ? sin 2x කියන එක දෙකෙන් බෙදුණු පස්සේ x කියලා එනවා. x 7යි 5 බෙදීම 12 දෙකෙන් බෙදුණු පස්සේ 7ක් 5 බෙදීම 24ක් කියලා එනවා. එතකොට cos 5 බෙදීම 12 දෙකෙන් බෙදුණු පස්සේ 5 බෙදීම 24ක් කියලා ලියන්න පුළුවන්. cos 5 බෙදීම 24. දැන් සමීකරණේ වම් පැත්තේ cos 5 බෙදීම 24 කියලා එකක් තියෙනවා. සමීකරණේ දකුණු පැත්තේ cos 5 බෙදීම 24 කියලා එකක් තියෙනවා. එහෙනම් අපිට මෙතන තියෙන cos 5 බෙදීම 24යි මෙතන තියෙන cos 5 බෙදීම 24යි කපලා දාන්න පුළුවන්. ඊට පස්සේ ගන්න කොහොමද? මේ පැත්තේ තියෙන දෙක අනිත් පැත්තට ලියන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් sin x ධන 7ක් 5 බෙදීම 24 සමානයි භාගය කිය. දැන් අපිට භාගය කියන්නේ sin කීයද? එහෙනම් භාගය කියන එක අපිට ලියන්න පුළුවන් sin 5 බෙදීම 6යි කිය. නම් භාගය කියන එක අපිට ලියනවා sin 5 බෙදීම 6යි. ලියන්නවදී sin x සමානයි sin alpha කියලා. අපි x වලට උත්තරය ගන්න පුළුවන් අපිට x සමානයි n5 ධන ඍණ එක වාරයක් n alpha කියලා. දැන් අපි මේක එහෙම ලියමු. එහෙනම් දැන් අපිට මෙතන ලියන්න පුළුවන් x ධන 7ක් 5 බෙදීම 24 සමානයි n5 ධන ඍණ එක වාරයක් 5 බෙදීම 6යි කියන. ඊට පස්සේ අපිට මෙතන ලියන්න පුළුවන් මේක n කියන්නේ ලියන්න ඕන. ඊට පස්සේ මෙතන අපිට මේ ධන 7ක් 5 කියන එක අනිත් පැත්තට අරන් ලියන්න පුළුවන් x සමානයි n5 ධන ඍණ එක වාරයක් 5 බෙදීම 6යි කියලා. දැන් n කියන්නේ